ඔබ බියවිය යුත්තේ වෙනස් වීමට නොවේ. ඔබ බියවිය යුත්තේ අන් සියල්ලන් මෙන් සමාන වීමටයි. ඔබේ ජීවිතය තව තවත් දුෂ්කර වන තරමට ඔබව තව තවත් ශක්තිමත් කර ගැනීම හැර වෙනත් විකල්පයක් නැත. මනස අන්ධ මිනිසෙක් හට වෙනත් අයෙක් තෝරා ගන්නා ලද මාර්ගයක ගමන් කිරීමට සිදුවේවි. මරණය හැර අන් සියල්ල ඔබට විසඳාගත හැකිය. ඔබ සතුව ඇති බලවත්ම ආයුධය නම් එය ඔබගේම සංසුන් මනසයි. මීපැණි ලබා ගැනීමට නම් මීමැස්සන්ට මුහුණ දීමට සූදානම් විය යුතුය. ඔවුන් ඔබට වෛර කරන්නේ ඔබ ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින බව ඔවුන්ට දැනෙන බිය නිසාය. සාර්ථකත්වයේදී ඔබට අත්පොලසන් දෙන දහසක් දෙනාට වඩා දුෂ්කර කාලවලදී ඔබේ කඳුළු පිසදාන එක් අයෙක් බොහෝ වටින්නේය. ඔබට රිදවූ පුද්ගලයා වෙනුවෙන් හඬන එක නවත්වා එම පුද්ගලයාව ඔබේ ජීවිතයෙන් ඉවත් කර දමන්න ඔබට අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වන්න. ධනාත්මක මිනිසෙක් කිසිම විෂයකට මරා දැමිය නොහැකි අතර ඍණාත්මක මිනිසෙක් කිසිම ඖෂධයකට සුව කළද නොහැක. දුර්වල මනසක් සෑම විටම සමාජයේ මිනිසුන්ගේ මතයන් මත පාලනය වේ. ඕපාදූපයක් මෝඩයෙකුගේ කනට වැටුනොත් එය වේගයෙන් පැතිරෙයි. එය ප්‍රඥාවන්තයෙකුගේ කනට වැටුනොත් එය එතනින්ම අවසන් වෙයි. මිනිසුන් ඔබෙන් දැන ගැනීමට බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා වැඩි යමක් ඔවුන්ට පැවසීමෙන් වළකින්න. මිනිසුන් හිතා මතාම අන් අයට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ දියුණුව සාර්ථකත්වයේ සතුට දැක ඉබේම ඊර්ෂ්‍යාවට පත් වෙනවා. ධනය ඉල්ලා මම දෙවියන් වහන්සේට යාඥා කළෙමි. නමුත් එය මාගේ නිරෝගී සෞඛ්‍ය බව වැටහුනේ මා රෝගී වූ පසුවයි. ඔබ ඉගෙනගත් දැනුම ඉගැන්වීමට උත්සාහ කරන විට ඔබේ දැනුම වර්ධනය වේ. තමන් කවුදැයි අන් අයට ඔප්පු කර පෙන්වීමට දරන උත්සාහය නැවැත් වූ මොහොතේ සිට පුද්ගලයෙකුගේ ජීවිතයේ සතුට ආරම්භ වේ. ඔබ සිටින්නේ මාලිගාවක විය හැකි. නමුත් ඔබට එයින් පිටව යා නොහැකි නම් එය බන්ධනාගාරයකි. ඔබ සිනාසෙන විට ඔබ වටා එකතු වූ පිරිස ඔබ හඬන විට එම පිරිස අතුරුදහන් වී යයි. ලෝකයේ ලස්සන කිරීමට ඔබේ සිනහව භාවිතා කරන්න. නමුත් ලෝකයේ මිනිසුන්ට ඔබේ සිනහවට බාධා කිරීමට ඉඩ නොදෙන්න. සතුරාගේ මරණය ගැන සතුටු වන විට යම් දිනක ඔබටත් එම ඉරණම අත්වන බව මතක තබා ගන්න. බුද්ධිමත් මිනිසුන් වැඩිපුරම නිරීක්ෂණය කරන අතර ඔවුන් කතා කරන්නේ කතාව වැදගත් නම් පමණි. මගේ දැනුම ගැන කවුරු හරි ප්‍රශ්න කළොත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මා දන්නා දේ බිඳුවකි. මා නොදන්නා දේ සාගරයකි. ඔබට රිද වූ තැනැත්තාව රිද්දන්න උත්සාහ කරන විට රිදෙන්නේ ඔබටමයි. හොඳම දේ නම් එම පුද්ගලයාව අත්හැර දැමීමයි. ජීවිතයේ නිරෝගීව සිටීමේ වටිනාකම ඔබට වැඩිපුර දැනෙන්නේ රෝහල් ඇඳක සිටින විටයි. ඔබේ වේදනාව, ඔබේ දුක, ඔබේ කනස්සල්ල, ඒ වගේම ඔබේ සතුට මේ සියල්ල ඔබගේම තෝරා ගැනීම වේ. ඔබේ මුදල් පසුම්බිය හඬ නගන තුරු මිනිසුන් ඔබ වටා එකතු වී සිටී. වැරද්දක් වීම වැරද්දක් නොවේ. නමුත් වැරදි ගැන හිත හිතා ඉන්න එක විශාල වැරද්දකි. අන් අයගේ වැරදි දැකීමට වෙලාවක් නොමැති තරමට ඔබ ඔබගේ වැරදි හදාගන්න උත්සාහ කරන්න. රහසක් තව එකෙක් සමග බෙදා ගන්නේ නම් ඒ කිසිදා රහසක් වන්නේ නැත.
අහංකාරේ කිසිදා ජයගන්නේ නැත. නිර්හංකාරේ කිසිදා පරාජය වන්නේ නැත. කැඩෙන ගසක් කුණාටුවෙන් විනාශ වෙයි. නැමෙන ගසක් කුණාටුවෙන් ආරක්ෂා වෙයි. ඇත්ත කතා කරන්න අමාරු වුණාට ඇත්ත කතා කරන්න එච්චර වචන නම් ඕන නෑ. ඔවුන් යහපත් වනතුරු බලා සිටීම නවත්වා ඔබම යහපත් වීමෙන් යහපත පතුරවන්න. ප්‍රේමය මිහිරි සිහිනයකි. විවාහ සාතිකයේ අනතුරු ඇඟවීමේ සංඥාවකි. තමන්ට ආදරය නොකරන මිනිසෙක් කිසිදා තවත් කෙනෙක්ට ආදරය කරන්නෙත් නැත. ඔබ ජීවත් වන නිවසේ සාමයට වඩා වටිනා වෙනත් කිසිම වස්තුවක් නොමැත. ශාරීරික රෝග කෙසේ හෝ සුව කර ගත්තත් මානසික රෝග නම් ඉතා භයානක වේ. දුප්පත්කම ලැජ්ජාවක් නොවේ. නමුත් දුප්පත් ලෙසම ජීවත් වීම ඔබේ දුර්වලතාවයකි. තීරණයක් ගැනීමට නොහැකි සෑම අවස්ථාවක්ම ඔබට අහිමි වනු ඇත. අප ප්‍රඥාවන්ත විය යුත්තේ වචන වලින් නොව ක්‍රියාවෙන්ය. වංචනික ලෙස ඔබ මොනතරම් දේවල් උපයා තිබුණත් ඊතා ඉක්මනින් ඒ දේවල් අතුරුදහන් වී යයි. කතා කරන්න අවශ්‍ය දෙය ඔබට නිවැරදිව තෝරා ගැනීමට නොහැකි වුවහොත් කතා කරාට පස්සේ ඔබ මෝඩයෙක්. අපිරිසිදු ලෝකයක ජීවත් වීමට සිදුවීම ඔබේ වරදක් නොවේ. නමුත් ඔබේ සිත අපිරිසුදු නම් එය ඔබේම වරදකි. ශ්‍රේෂ්ඨ මිනිසෙක් මෙම කරුණු තුන ගැන කිසිවිටකත් ලැජ්ජාවට පත් නොවේ. 1. පරණ ඇඳුම්. 2. වයසක දෙමව්පියන්. 3. දුප්පත් මිතුරන්. ඔබේ ජීවිතේ මොන දේ සිදු වුණත් ආදරය හා කරුණාව කිසිවිටකත් ඔබගේ ජීවිතයෙන් ඉවත් නොකරන්න. ජීවිතේ Tamanට මොනතරම් ගැටලු හා අභියෝග තිබුණත් ඒවා බාහිර ලෝකයට පෙන්වන්නේ නැති මිනිසෙක් ශක්තිමත් මිනිසෙක් වේ.